ලස්සන ෆොටෝ එකක් දාන්නේ. කොච්චර ලස්සන ෆොටෝ එකක්ද? Hi ළමයි welcome back to my YouTube channel. ඔන්න මම අද ආලව අරගෙන යන්නේ මගේ නංගිගේ මල්ලිගේ annual concert එකට. ඉතින් හැමදාමත් වගේ පොලිමත් කොලෙජ් එකේ concert එක මේ පාරත් BMI CH එකේ තමයි තිබුණේ. ඉතින් පුංචි කාලේ ඉඳන් ගොඩක් මගෙත් එක්ක හිටපු නංගි මල්ලි ඉස්කෝලේ යන පටන් ගන්න කාලේ වෙනකොට මම කැම්පස් සිලෙක්ට් වෙලා මට කැම්පස් එකට යන්න වුණා. එතන ඉඳන් අවුරුදු 4ක් ගෙවෙනකම් මට යන්න විශේෂ අවස්ථා ගොඩාක් මට මගේ වුණා. ඉතින් මට ගෙවුණු කාලේ ආපස්සට ගන්න බැරි වුණාට මම දැන් උත්සාහ කරන්නේ පුළුවන් හැම වෙලේම එයාලගේ චූටි මතක මගේ ජීවිතේට එකතු කරගන්න. ඉතින් මම මුලින්ම ලෑස්ති වුණා. මොකද නංගිට පොඩි මේකප් එකක් තිබ්බා. එයායි කස්ටියුම් එකත් එක මලිට ලොකු කස්ටියුම් එකක් තිබ්බේ නැහැ. ඒක නිසා එයාලා ලොකු මේකප් කරන්න තිබ්බේ නැහැ. හැබැයි නංගිට එමෙ මෙයාගේ හෙයා එක හදන්න තිබ්බා. මේකප් එකක් දාන්න තිබ්බා. ඒක නිසා මම මුලින්ම ලෑස්ති වෙලා අම්මට ලෑස්ති වෙලා එන්න කියලා මම මේ දෙන්නවත් අරගෙන ඉක්මනට ගියේ ගෙවල් ළඟම තියෙන සැලෝන් එකට. ඉතින් ඔන්න ඔහොම මන්නන්ගේ මල්ලි ඉක්මනට ලෑස්ති කරගෙන අපි පික්නික් එකක් දාගෙන තමයි අපි BMI CH එකට ගියේ. ඉතින් BMI CH එකට යද්දී ටිකක් පරක් වෙලා තිබුණා. මොකද එදා දෙක වෙනකොට මේගොල්ලන් නංගිවයි මල්ලිවයි ටීචර් ක්ලාස් ටීචර්ස්ලාට පාර දෙන්න තමයි කියලා තිබ්බේ. හැබැයි අපි කියපු ගමන් ඒගොල්ලන් ටීචර්ස්ලාට පාර දුන්නා. පාර දුන්නාට පස්සේ අම්මා ඔඩියන්ස් එකට ගිහිල්ලා වාඩි වුණා. හැබැයි මම ආපස්සට ආයි එළියට ආවා. මොකද මම එදා තවයිට කාලා හිටියේ නෑ. නිසා මොනවා හරි කන්න ඕනේ කියලා තමයි මම ආවේ ෆුඩ් කෝනර් එක පැත්තට. ඉතින් මම ගිහිල්ලා මට මතක විදිහට චීස් කොච්චි මික්ස් වෙච්ච කෝන් කප් එකක් තමයි මම ගත්තේ. මට මතක විදිහට ඒක රුපියල් 500ක් වගේ ගානකට තමයි මම ඒක ගත්තේ. හැබැයි මම ඊට කලින් මේක try කරලා තිබ්බේ නෑ. මම එදා දැක්ක ගමන් මට ඇතිවෙච්ච ආසාවට තමයි මම මේ කෝන් එක try කරලා බැලුවේ. ඒතර මේක මාරම රසයි. මං කාලා ඔඩියන්ස් එකට යන්න මම උඩට එනකොටම ප්‍රධාන ආරාධිත අමුත්තව එක්කයි යන්න බෑන්ඩ් එකක් එනවා. ඉතින් මම ඉක්මනට ගිහලා ඔඩියන්ස් එකෙන් වාඩි වුණා. මොකද දැන් කොන්සර්ට් එක ස්ටාර්ට් කරන්න හදන්නේ. මොකද 3:00 වෙනකොට ස්ටාර්ට් කරනවා කියලා දාලා තිබ්බා. හරියටම 3:00 වෙනකොට කොන්සර්ට් එක ස්ටාර්ට් කළා. ඉතින් මේ විදිහට පුංචි බබාලාගේ ලස්සන අයිටම්ස් ගොඩාක් තිබුණා. ඉතින් මේකේ වැඩිපුර වීඩියෝ කට්ස් තියෙන මගේ නංගිගේ මල්ලිගේ ඊට පස්සේ මල්ලිගේ ඩාන්ස් එක විදිහට තමයි. ඉතින් අපි බැල්කනි ෂීට් එකක් තමයි අපිට හම්බුනේ. මොකද ටිකට් ගන්න යන දවසේ ඉතුරු වෙලා තිබ්බේ බැල්කනි ෂීට්ස් වල ටිකට්ස් විතරයි. ඒ නිසා සමහර තැන්වල වීඩියෝ එක ක්ලියර් නැහැ. නෑ ඉස්සරහා ඉන්න කට්ටිය view වෙලා තියෙනවා. ඉතින් කොන්සර්ට් එක ඉවර වෙනවත් එක්කම මම මොනින්ම එළියට ආවේ මල්ලිවයි නංගිවයි ගන්න. ඔන්න ඊට පස්සේ ඉතින් අපි ටික වෙලාවක් BMI CH එකේ හිටියා. ෆොටෝස් ගත්තා, වීඩියෝස් ගත්තා. අපේ නංගිට තමයි ගොඩාක් ෆොටෝස් වීඩියෝස් ගන්න මනාව තිබ්බේ කස්ටියුම් එකේ. ඉතින් එයාටත් ඕනේ කියපු විදිහට වීඩියෝස් ෆොටෝස් අරගෙන. හැබැයි අපි මනිට නම් ෆොටෝස් ගන්න කිසිම වමනාවක් නැහැ. යා කස්ටියුම් එක ගලවලා යාළුවොත් එක්ක සෙල්ලම් කර තමයි හිටියේ. ඉතින් ඔන්න ඒ විදිහට මේ ලස්සන දවස ගෙවිලා ගියා. ඉතින් දවස ගෙවුනට මතක ගෙවිලා යන්නේ නැහැනේ. ඉතින් ඔන්න ඔය විදිහට මගේ ජීවිතයට එකතු වෙච්ච මතක පිටුවක් තමයි මම අද ඔයාලත් එක්ක මේ විදිහට බෙදාගත්තේ. ඉතින් මාව අහගෙන හිටියට මාව බලාගෙන හිටියට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ආදරේ.